ආයුබෝවන් අද අපි ටිකක් ගැඹුරින් බලන්න යන්නේ ශ්‍රී ලංකාවේ අපේ සාගරික ජීවිතයටයි ආර්ථිකයටයි දෙකටම ගොඩක් සම්බන්ධ ඒත් සමහර වෙලාවට අපි වැඩි කතා නොකරන මාතෘකාවක් ගැන. ඒ තමයි මාදැල් කර්මාන්තය. ඔව්. මේ අපිට ලැබිලා තියෙන විස්තර ටික බැලුවම මේ මාදැල් කියන්නේ අර වෙරළට කිටුවෙන් හුඟ දෙනෙක් එකතු වෙලා කරන සාම්ප්‍රදායික මාළු වළන ක්‍රමයක් නේ. හරියටම. ඒ ක්‍රමය විතරක් නෙවෙයි ඒවට ගෙතුණු මුළු කර්මාන්තයම මේකට ලොකු ඉතිහාසයක් තියෙනවා කියලාත් පේනවා. ඔව් අතීතේ ඉඳන්ම තියෙන දෙයක්. හැබැයි වැදගත්ම දේ තමයි මේක අතීතයට විතරක් සීමා වෙලා නැහැ. ඒ කියන්නේ අදටත් මේක ක්‍රියාත්මකයි. අනිවාර්යයෙන්ම අපිට තියෙන විස්තර අනුව කළුතර, මාතර, තංගල්ල වගේ දකුණු පැත්තේ ඉඳන් මීගමුව, මන්නාරම වගේ ප්‍රදේශ වෙනකම මේ මාදැල් මඩු කියන ඒකක තියෙනවා. ඒ කියන්නේ මේක නිකන්ම මාළු වැල්ලීමක් නෙවෙයි ලොකු දේශීය කර්මාන්තයක්. හරියටම දේශීය කර්මාන්තයක්. මේකෙන් යැපෙන පිරිස ගැන තොරතුරු වල තියෙනව නේද? දසදහස් ගාණක් වගේ. ඔව් දසදහස් ගාණකට රැකියාව ලැබලා තිනවා. විශේෂම දේ තමයි මේක පිරිමියට විතරක් නෙවෙයි. ඒ කොහොමද? අර දැල අදිනවෙරියට වගේ ප්‍රධාන ශ්‍රමයට පිරිමි අය දායක වෙනකොට අල්ලගත්ත මාළු ටික ගොඩට ගෙනාවම ඒවා වේලන එක, තෝරන එක, ලුණු දාන එක, වෙළඳ පොළට ගෙනියන එක වගේ දේවල්. ඔව් ඒ වගේ පසු නිෂ්පාදන වැඩවලට කාන්තාවන් සම්බන්ධ වෙනවා. සමහර තැන්වල දරුවෝ තුදව වෙනවා කියලා සඳහන් වෙනවා. ඇත්තටම මේක පවුලක් විදියට එකතු වෙලා කරන දෙයක් වගේ. ඒක නම් හරිම වැදගත් කාරණයක්. ඒ කියන්නේ මුළු පවුලේම ජීවනෝපාය මේක වෙන්න පුළුවන්. ඔව්. ඒකම මේ තාක්ෂණයේ පැත්තකනත් කතා වෙනවා. තාක්ෂණය මාදැල් වලට? ඔව්. අර GPS, sonar, radar වගේ දේවල් පාවිච්චිට අරන් දෙනවා කියනවා. ආහා. ඒ කියන්නේ මාළු ඉන්න තැන් හොයාගන්න. එහෙම. ඔව් මාළු ඉන්න තැන් හොයාගන්න, මුහුදේදී මග හොයාගන්න, කාලගුණය ගැන දැනගන්න, ওই වගේ දේවල් වලට මේව උදව් වෙනවා. ඉතින් ඒකෙන් ඵලදායීතාවය වැඩි වෙලා ඇති නේද? ඔව් ඵලදායීතාව වැඩි වෙලා ඒ වගේම අනතුරු එහෙමත් අඩු වෙලා කියලායි කියවෙන්නේ. සමහර වාර්තාවල තියෙනවා අස්වැන්න වටිනාකම බව සැලකිය යුතු ගානකින් වැඩි වුණා කියලා. මේ තාක්ෂණය නිසා. හඳේනේ. ඒක හොඳ ප්‍රවණතාවක්. හැබැයි ඉතින් හැමදේම හොඳ පැත්ත විතරක් නෙවෙයිනේ. අභියෝගත් තියෙනවා ඇති. අනිවාර්යෙන්ම මේ තොරතුරු එකතු වෙ ලොකු අවධානයක් දීලා තියෙන්නේ ඒ අභියෝගවලට. එකක් තමයි ස්වභාවික දේවල්. මුහුදේ ස්වභාවය. ඔව්. මුහුද අනපේක්ෂිතයිනේ සුලිකුණාටු වෙනවා, මුහුද හරිම රළු වෙන කාලේ තියෙනවා. එතකොට ඉතින් වැඩට යන්න බෑ. ආදායම නැති වෙනවා. ආදායම නැති වෙනවා. ඒකේ පවුල් වලට ලොකු පහරක්. ඒක ඇත්ත. තව මොනවද තියෙන අභියෝග? අනිත් බරපතලම කාරණේ විදිහට මේ තොරතුරු වල ඉස්මතු කරන්නේ අර ආගන්තුක දීවරියෝ කියන ප්‍රශ්නය. ආගන්තුක දීවරියෝ. ඒ කියන්නේ ඒ කියන්නේ නීති විරෝධීව අපේ මුහුදු සීමාවට එන පිටරට යාත්‍රා. ඉන්දියන් ට්‍රෝලර්ස් වගේවද? ඔව් ඒ වගේවා. එයාලා පාවිච්චි කරනවා කියනවා අර පතුල හූරන දෙල් වගේ හරිම විනාශකාරී තහනම් කරපු ක්‍රම. ඉතින් ඒකෙන් අපේ සම්පත් වලට වෙන හානිය. අති මහන්න හානියක්. අපේ මත්ස්‍ය සම්පත නැති වෙලා යනෝ විතරක් නෙවෙයි අපේ දීවරයින්ගේ දැල් වලට අම්පන්න වලටත් හානි වෙනවා. මේක දිගු කාලීනව බැලුවම මුළු කර්මාන්තයටම තර්ජනයක්. ඒ කියන්නේ නීතිය ක්‍රියාත්මක වීමේ ප්‍රශ්නත් තියෙනවා වගේ. ඔව්. ඒ පැත්තෙනුත් අභියෝග තියෙනවා. ඒ වගේම පරිසර දූෂණය. තෙල් කාන්දු වීම, ප්ලාස්ටික්. හරියටම තෙල් කාන්දු වෙන එට බෝට්ටු වලින් එන අපද්‍රව්‍ය, ගොඩබිමෙන් මුහුදට එකතු වෙන ප්ලාස්ටික් මේ ඔක්කොම මත්ස්‍ය සම්පතට බලපානවා. දැල්වල පැටලෙනවා, මාළු මේවා කනවා. ඉතින් අස්වැන්නත් අඩු වෙනවා ඇති. ඔව් අස්වැන්න අඩු වෙනවා කියලා තොරතුරු වල තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න ඔක්කොටම මොකද වෙන්නේ? මොන හරි විසඳුම් මැදිහත් වීම ගැනත් සඳහන් වෙනවද? ඔව් රාජ්‍ය මට්ටමෙන් ඒ වගේම පෞද්ගලික අංශයෙන් රාජ්‍ය නොවන සංවිධාන වලින් එහෙම උදව් කරනවා කියනවා. මොන වගේ දේවල්ද? දීවරයින්ට ආධාර දෙනවා, අර සම්පත ආරක්ෂා කරගන්න හැටි ගැන වැඩමුළු තියෙනවා, අලුත් තාක්ෂණය ගැන පුහුණුවීම් දෙනවා වගේ දේවල්. හැබැයි ඉතින් ඒ කරන දේවල් ප්‍රමාණවත්ද කියන එකත් ප්‍රශ්නයක් වෙන්නේ නැති නේද? ඊට තමයි මේ කරන මැදිහත් වීම කොයිතරම් දුරට සාර්ථකද ප්‍රමාණවත්ද කියන එක ගැනත් හිතන්න වෙනවා. ඉතින් මේ ඔක්කොම එකට ගත්තම පේන්නේ මේ මායිදෙල් කර්මාන්තය කියන්නේ ඇත්තටම හරිම සංකීර්ණ දෙයක්. ආර්ථික, සමාජීය, පාරිසරික පැති ගොඩක් එකට පැටලිලා තියෙන්නේ. නියත වශයෙන්ම හරිම පැහැදිලි මේ තොරතුරු වලින් මේ කර්මාන්තයේ ඉස්සරහට තිරසාරව පවත්වාගෙන යන්න නම් විධිමත් නියාමනයක් ඕන. නීති රීති හරියට ක්‍රියාත්මක වෙන්න ඕන. ඔව්. ඒ වගේම පරිසරයට හානියක් නොවන ක්‍රම පාවිච්චි කරන්න දීවරයන්ම උනන්දු කරවන්න ඕන සමස්තයක් විදියට හොඳ කළමනාකරණයක් අවශ්‍යයි. නැත්තම් මේ වටිනා සම්පත වගේම මේකෙන් යැපෙන දහස් ගානකගේ ජීවිතත් අවදානමක වැටෙනවා. ඒකත් ඒ කියන්නේ අපි මේ කන මාළු කෑල්ල පිටිපස්සේ තියෙන මේ ලොකු කතාව මේ මිනිසුන්ගේ ජීවිත ගැන අපි තව ටිකක් හිතන්න ඕනේ කියන එක. නේද? මේක අපේ කෑම පිඟානට වගේම රටේ ආර්ථිකයටත් කරන බලපෑම සුළුපටු නෑ. ඔව්.
සමහර විට අපිට මේ සාකච්ඡාවෙන් පස්සේ හිතන්න ඉතුරු වෙන වැදගත්ම දේ තමයි මේ කර්මාන්තයේ ඉන්න මිනිස්සුන්ට ලැබෙන්න ඕන ගෞරවය දෙන්න, එයාලගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දෙන්න, මේ කර්මාන්තය රැකගන්න සමාජයක් විදිහ අපි මොකද කරන්න කියන එක. ඇත්තට මේක හිතන්න වටින කාරණයක්.